වසර ගණනක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පාසටහන් දරාගෙන සිටින පූජනීය භූමියක්. මිහිපිට දෙව්ලොවක් වූ අසිරිමත් සංවේදී පරිසර කලාපයක්. ඉතින් මෙවරත් සිරිපාවාරය අවසානයේ මේ සංවේදී පරිසරයේ තිබෙන පොලිතින් ප්ලාස්ටික් වැනි නොතිරණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ දැවැන්ත මෙහෙයුම වෙනුවෙන් සියපත ෆිනෑන්ස් අපි ප්‍රධාන කාර්යාලයේ සිට නල්ලතන්නිය බලා ගමන් ආරම්භ කළා. අධික වර්ෂාව තද සුළඟ සහ තෙරක් නොපෙනෙන මීදුම් බලාවන් මැද්දේ කණ්ඩායම් 7කට බෙදී සියපත ෆිනෑන්ස් අපි හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ ශ්‍රීපාද පද්මය දක්වා ගමන් කිරීමට උදෑසනම පියවර තැබුවා. ඒ හැමෝගෙම හිත්වල අපිරිමිත සද්ධාාවක් වගේම එකම එක අරමුණකින් පිරිලා තිබුණා. ඒ තමයි මේ සංවේදී පරිසර කලාපයෙන් හැකිතාක් පොලිතින් ප්ලාස්ටික් වැනි නොදිරණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ දැවැන්ත කර්තව්‍ය. අද දින සියපත ෆිනෑන්ස් ආයතනයේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සේවයෙන් යුක්ත 75කට ආසන්න සේවක සංඛ්‍යාවක් මේ අසිරිපත් සිරිපාඩවියේ පසුගිය වන්දනා සමය තුළ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරපු ප්ලාස්ටික් පොලිතින් වැනි නොදිරණ අපද්‍රව්‍ය මේ අඩවියෙන් ඉවත් කිරීමේ කාර්යය සිදු කරනු ලබනවා. ඉතින් මේ වැඩසටහන යටතේ අද දවසේ මේ සඳහා සම්බන්ධ වන සියලුම සමාජිකයින් හැටන් නල්ලතන්නි මාර්ගයේ නල්ලතන්නි පිවිසුමේ සිට ශ්‍රීපාද උඩුමළුව දක්වා මාර්ගයේ සහ මාර්ගයේ දෙපස ඇති බැහැර කරන ලද නොදිරණ අපද්‍රව්‍ය එකතු කරගෙන අද දින නැවත ඒ අපද්‍රව්‍ය පහළට ගෙනවිත් ඒ අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කර ඒ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය අපි නිරත වෙනවා. ශ්‍රීපාද අඩවිය ශ්‍රී ලාංකිකයින්ට පමණක් නෙමෙයි මුළු ලෝකෙටම ඉතාම වැදගත් පරිසරික පද්ධතියක්. ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාක සහ සත්ත්ව විශේෂයන් ගණනාවක් මේ අඩවිය තුළ සුරැකිව පවතිනවා. ඒ වගේම විවිධ ආගමික විශ්වාසයන් මේ අඩවිය මුල් කරගෙන සමාජගත වෙලා තියෙනවා. ඒ නිසාම සියපත ෆිනෑන්ස් ආයතනය තම සමාජීය වගකීමේ එක කොටසක් වශයෙන් වසර ගණනාවක් පුරා මේ පරිසර පද්ධතියේ නොදිරණ ප්ලාස්ටික් පොලිතින් සහ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ වැදගත්කම් පිළිබඳ වන්දනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ඒ වගේම වන්දනාකරුවන් දැනුවත් කිරීම පුවරු සහ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමට අවශ්‍ය කසල බදුන් සහ යදාළ පහසුකම් සියපත ෆිනෑන්ස් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබුවා. බුදුන් වහන්සේ තුන්වෙනි වර ලක්දිවට වැඩම කරනවා සමන් දිව්‍යයන්ගේ ආරාධනාවකට ශ්‍රීපාද අඩවියට. එතැන් පටන් දුර අතීතයේ පුරා මිලියන් ගණන් වන්දනාකරුවන් අද දක්වා මේ ශ්‍රීපාද අඩවියේ වන්දනා කරනවා. ඔවුන්ගේ පාසටහනින් මේ අඩවිය ස්පර්ශිතයි. ඒ වගේම අනාගතයේ පැමිණෙන වන්දනාකරුවන්ට මේ පරිසර සුන්දරත්වය ඒ ආකාරයෙන්ම දායාද කිරීම අපේ වගකීමක්. සියපත ෆිනෑන්ස් ආයතනික වගකීම යටතේ වගකීමට උරදීමට ලෑස්ති. ඒ සඳහා අපි කටයුතු කරනවා. අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටත් ඒ වගකීමේ පාර්ශවකරුවන් වන්න. බොහොම ස්තුතියි. සියලු දෙනාගේම එකමුතුකම නොපසුබට උත්සාහය සහ සමන්තවියන්ගේ ආශිර්වාදය මැද අපේ අරමුණ කරා අපි සාර්ථකව ගමන් කළා. Hi, we are Annalena and Nadine, and we are really happy about this project because we love the environment of Sri Lanka. Sri Lanka is a really nice country. We love the people here. They are really friendly. The environment is really green. We love it here. පරිසරයට හානි කරන විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය සඳහා පහළට ගෙන එන්නට අපේ කණ්ඩායමට හැකි වුණා. ඉතින් අනාගත පරපුර වෙනුවෙන් මෙවරත් අපි අපේ වගකීම් ඉටු කළා. ලබන වාරයේ සිරිපා කරුණා කරන විට ඔබත් ඔබේ වගකීම් ඉටු කිරීමට
මතක තබා ගන්න. පිය සටහන් පමණක් තබන්න, මතකයන් පමණක් රැගෙන යන්න. මතු පරපුරටත් මේ සංවේදී පරිසර කලාපය ආරක්ෂා කරන්න. සියපත ෆිනෑන්ස්, විශ්වාසය එලෙසමයි.